පෝසත් අය විතරක් දන්න හැබැයි දුප්පත් අය කවදාවත් නොදන්න රහසක් තියෙනවා. ඔත් දුප්පත්ද? Welcome to my YouTube channel. ඒ ප්‍රශ්නෙට හිත රිදුණා නම් සමාවෙන්න. හැබැයි ඔය ඇත්තටම ඉන්නේ දුප්පත් මානසිකත්වයකද කියලා දැනගන්න මම අහන්නේ මේ ප්‍රශ්න තුනට ඔව් හෝ නෑ කියලා අවංකවම උත්තර දෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ. ඔබ කොච්චර මහන්සි වුණත් මාසෙ අන්තිමට ඉතුරු වෙන්නේ හිස් අත විතරක්ද? දෙවෙනි ප්‍රශ්නේ. සල්ලි වියදම් කරද්දී ඔබේ හිතට ලොකු බයක් හෝ ආතතියක් දැනෙනවද? තුන්වෙනි ප්‍රශ්නේ. මට නම් කවදාවත් සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ඔබ නිතරම හිතනවද? මේ එක ප්‍රශ්නයකට හරි ඔබ දුන්නේ ඔව් කියන උත්තරේ නම් ඔබ තවමත් ඉන්නේ දුප්පත් මානසිකත්වයක. මට සමා වෙන්න ඒ ගැන කියන්න ඕන එකට. හැබැයි ඔබ බය වෙන්න ඕනේ නැහැ. සල්ලි ඔබ පස්සෙන් යන මනි මැග්නට් කෙනෙක් වෙන්නේ කොහොමද කියන ඇත්ත සත්‍ය අද මම ඔබට කියනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලාම අපි වැඩේට බහිමු. පළවෙනි දේ ඔයත් සල්ලි පස්සේ දුවන එක අදම නවත්තන්න. විශ්වයේ නීතියක් තියෙනවා ඔබ යම් දෙයක් පස්සේ හඹා යනවා කියන්නේ ඒ දේ ඔබ ළඟ නෑ කියන හිස් බව. ඔබ නිතරම පෙන්නනවා කියන එකයි. අයියෝ සල්ලි නැහැ. ජීවත් වෙන්න අමාරුයි කියලා නිතරම මැසේජ් නගන්න එපා. ඔබ නිතරම අගහිගකම් ගැන කතා කරද්දී ඔබ මනස තවත් අගහිගකම් ඔබේ ජීවිතයට ඇදලා ගන්නවා. ඒ වෙනුවට දැනට ඔබ අතේ තියෙන පොඩිම මුදලට හරි අවංකවම ස්තුතිවන්ත වෙන්න. පුරුදු වෙන්න. ස්තුතිවන්ත වීම තුලින් ධනය ආකර්ෂණය වෙනවා. ඔයා ඇඬුවා කියලා වඩ සල්ලි හම්බෙන්නේ නෑනේ. ලෝකයේ සල්ලි දෙන්නේ ඔබ මිනිස්සුන්ගේ මොන වගේ ප්‍රශ්නයක්ද විසඳන්නේ කියන එක මත විතරයි. හිතන්න. ඔයා ඉතාලි ක්‍රමයට රස පැස්තා එකක් හදනවා. ඔයා ඒක කරන්නේ නිකම් උයනවට වඩා ඒක කන කෙනෙකුට උපරිම සතුටක් සහ වටිනාකමක් ලැබෙන විදියට නම් ඔබ එතනදි කරන්නේ ලොකු වටිනාකමක් දෙන එකක්. අන්නේ වටිනාකමටයි මිනිස්සු සල්ලි දෙන්නේ. ඔබ රැකියාවක් කළත් ව්‍යාපාරයක් කළත් නිතරම හිතන්න මම මේ කරන්නේ මිනිසුන්ට ඇත්තටම වටිනාකමක් දෙන වැඩක්ද කියලා. ඔබ දෙන විසඳුම වටිනවා නම් මුදල් ඔබ සොයාගෙන ඒම නතර කරන්න කාටවත්ම බැහැ. තුන්වැනි කරුණ. ඔබේ පෞද්ගලික වටිනාකම සහ පෞරුෂය වැඩි කර ගැනීම. උදාහරණයක් විදියට සාමාන්‍ය සැලොන් එකකට යන කෙනෙකුයි ඉතාමත් වෘත්තීය මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක් ළඟට යන කෙනෙකුටයි අතර ලොකු වෙනසක් තියෙනවා. දෙන්නටම තියෙන්නේ පැය 24ම තමයි. හැබැයි වෘත්තීය ශිල්පියා තමන්ගේ දක්ෂතාවය ඉහළ මට්ටමකට දියුණු කරගෙන තියෙනවා. අන්න ඒ නිසායි ඔහුට වැඩි මුදලක් උපයන්න පුළුවන් වෙන්නේ. සල්ලි එකතු කරගන්නම වෙහෙසෙන කාලයේ ඔබේ දක්ෂතාවයන්, ඔබේ පෙනුම සහ වෘත්තීයභාවය දියුණු කරගන්න කාලය සහ මුදල් ආයෝජනය කරන්න. ඔයාගේ වටිනාකම වැඩි වෙන්න මුදල් ඔයාව හොයාගෙන යනවා. හතරවෙනි රහස. මුදල් වලට ආදරය කිරීම සහ ගෞරව කිරීම. මුදල් කියන්නේ ඔයාගේ ජීවිතය පහසු කරන ප්‍රබල ශක්තියක්. ඔබේ මුදල් පසුම්බිය නිතරම පිළිවෙලකට තබා ගන්න. සල්ලි වියදම් කරද්දී බිය නොවන්න. එයින් ලැබෙන ප්‍රයෝජනය ගැන හිතලා ඔබ සතුටු වෙන්න. වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔබට කියන්න දෙයක් තියෙනවා. අපි උපදින පවුල, උපදින පරිසරය හෝ අපේ අතීතය තෝරගන්න අපිට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. හැබැයි අදින් පස්සේ අපේ සිතුවිලි වෙනස් කරගෙන මහන්සි වෙලා ජීවිතය ධනවත් කරගන්නවද නැද්ද කියන තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ අතේ. අපි ඉපදුණු විදිය නෙවෙයි වැදගත්. අපේ ජීවිතය ඉවර කරන්නේ කොහොමද, කොතනින්ද කියන එකයි. ඉතින් අද ඔබ ගන්න තීරණය මොකක්ද? දුප්පත් මානසිකත්වයෙන් මිදෙන්න ඔබ අද ඉඳන් කරන පළවෙනි වෙනස
පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනව නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක අදම subscribe කරන්න. ඔබට ජය පතනවා. සෞභාග්‍ය දවසක් වේවා.